Hai guys, ඉතින් කොහොමද ඉතින් අදත් සාදරයෙන් විතර ගේමින් තනි කඩේ YouTube channel එකත් ඉතින් ගේමින් තනි YouTube channel එකත් ගෙනාව ඉතින් වීඩියෝ එකක් සුපිරිම වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අපි V badge එක කොහොමද apply කරන්නේ, V badge එක ගන්න කොහොමද. ඉතින් යාළුවනේ දන්නවනේ V badge එක තියෙන්නේ අවුරුද්දර එකපාරයි. ඉතින් ඔන්න මේ අවුරුද්දෙත් අපිට මාර්තු මාසේ ඒ කියන්නේ මේ මාසේ අපේ ලංකාවේ available වෙලා තියෙනවා, apply කරන අවස්ථාව ලැබිලා තියෙනවා මේ V badge එක apply කරන්න. ඉතින් මේ apply කරන්න පුළුවන් ඉතින් live stream කරන කට්ටියට Facebook, YouTube, TikTok කරා. ඉතින් යාළුවනේ අපි එන යමුද වීඩියෝ එකට. ඔයාලා හැමෝම subscribe කරලා තියාගන්න. හරි යාළුවෝ, ඔන්න ඔයාලා Google එකේ ගිහලා ගහන Free Fire partner program කියලා ගහුවට පස්සේ මෙන්න මේ වගේ Free Fire partner program කියලා ගහුවට පස්සේ search කරන්න ඕනේ. search කරලා පස්සේ යාළුවනේ ඔයාලට අනිවාර්යයෙන් මේක Google Chrome එකකින් තමයි මේක කරන්න ඕනේ. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉන්නේ Free Fire partner program එක search කරලා පස්සේ ඒකේ උඩම තියෙනවා Free Fire partner program කියලා website එක. අන්න ඒකට යන්න ඕනේ. ඔයාලා ඒක ක්ලික් කරලා ඒකට යන්න. අනිවාර්යෙන් මේ ඒක තමයි official website එක. මේකට අනිවාර්යෙන් යන්න. ඒක fake website හදලා ඇති. ඒවට join වෙලා කාලය නැස්ති කරගන්න එපා. මේ වගේ original website එකට යන්න. ඊට පස්සේ මේ වගේ තමයි ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ යාළුවනේ. මේ වගේ අපේ මේ Free Fire එකේ official website එක තමයි මේක. ඉතින් යාළුවනේ මේකට apply කරන්න නම් rules කීපයක් තියෙනවා. ඒක rules එක තමයි යාළුවනේ TikTok use කරනවා නම් TikTok followers 10000ට වැඩි වෙන්න ඕනේ. ඒ වගේම video එක views 10000ට වැඩි වෙන්න ඕනේ. අනිත් එක තමයි යාළුවනේ YouTube එකේ අපි YouTube live stream කරන කෙනෙක් නම් live stream කරනදී අනිවාර්යෙන් එක video එකකට සාමාන්‍ය views 13000ට යන්න ඕනේ. නැත්නම් මේකට apply කරන්න එපා. යාළුවනේ බොරු වැඩක්. මොකද ඔයාලා ඊට පස්සේ apply කරද්දී ආයෙ reject වෙන්න පුළුවන්. යාළුවනේ අනිවාර්යෙන් සබ් 10000ට වැඩි නම් විතරක් ඔයාලා අනිවාර්යෙන් මේක apply කරන්න. ඒ වගේම යාළුවෝ ඉතින් මේකට හරි apply කරන අනිවාර්යෙන් views තියෙන්න ඕනේ. මාන්ත views 120ක් වත් තියෙන්න ඕනේ. master එක හරින්න එක්කේ නම් goal ගහපෙක් කියන 5000ක් තිබ්බොත් ඇති views. ඉතින් යාළුවනේ මේ රෙක් යවන්න නැත්නම් අනිවාර්යෙන් ඔයාලා මේක apply කරන්න යන්න එපා. මොකද කියනවා නම් ඔයාලා ඊළඟ පාරේ apply කරද්දී අනිවාර්යෙන් reject වෙන්න පුළුවන්. මම පුරුණා කියන්නේ ඒ නිසායි reject වෙන්න වගේ බලපෑම් ගොඩක් තියෙනවා. අනිවාර්යෙන් මේක කරන්න එපා. ඉතින් යාළුවනේ මේක apply කරන්න අපිට ලේසි වගේ වුණාට අපි අනිවාර්යෙන් අපේ rules එක තියෙනවා නම් අපේ requirement එක තියෙනවා නම් අපිට කිසිම ඉෂුවක් නැතුව apply කරලා අපිට මේක V badge එක ගන්න පුළුවන්. ඉතින් යාළුවෝ දන්නවනේ ඉතින් ගොඩක් ආසයිනේ ගොඩක් කට්ටිය V badge එක ගන්න. ඉතින් යාළුවනේ V badge එක අපි apply කරන්නේ කොහොමද කිව්වොත් මේ වගේ interface එක උඩටම ඇවිල්ලා මෙතෙන් double touch කරලා පස්සේ ඔයාලට එනවා details ටික කොහොමද apply කරන්න form එක. ඒක යාළුවෝ address එක, name එක, ඔයාගේ Free Fire හදලා තියෙන account එකේ server එක, Free Fire account ID එක, ඒ වගේ details ටික වලට දෙන්න තියෙනවා යාළුවෝ. ඉතින් ඒ වගේ details ටික දීලා තමයි මේ V badge එක apply කිරීම හැකියාව අපේ ලංකාවට තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ ලංකාවට මේක අවුරුද්දටම සැරයි එන්නේ. ඕනම ලෝකින් ඕනම කෙනෙක් අවුරුද්ද සැරයි V badge එක. ඉතින් V badge එක කියන්නේ ඉතින් live stream කරන කෙනාගේ සුපිරිම chance එකක්. V badge එකකින් ගොඩක් benefits අපිට හම්බ වෙනවා. ඉතින් යාළුවනේ අනිවාර්යෙන් V badge එක වලට ගන්න පුළුවන් ඒවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් යාළුවනේ අද්දට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම good luck and අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඔයාලා හැමදාම වීඩියෝ බලන්න ඕන නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් යාළුවනේ අද්දට ගිහින් එන්න හැමෝටම good luck.